කෙමිස්ට්‍රි වලට මාස 9කින් එකක් ගන්න බැරිද? එහෙනම් මෙන්න මේක කතා චුට්ටක් අහන්නකො. මම කියනවා කෙමිස්ට්‍රි වලට බිඳුවෙන් පටන් අරගෙන ඒකට එන්නේ කොහොමද කියලා. මොකද මම ඒ දේවල් පටන් ගන්නේ ෆේලියර් කෙනෙක් විදියට. එහෙනම් මම සර්ගේ ක්ලාස් එකට එන්නේ විභාගෙට මාස 6ක් වගේ කියලා. ඒකට මම ආවේ පේපර් ක්ලාස් එක විතරක් එනවා කියලා හිතාගෙන දවසෙම තිබ්බා MCQ එකක්. 50 MCQ එකක් ෆුල් සිලබස් එකෙන් තිබ්බේ. මට MCQ 20යි තිබුණේ. ඊට පස්සේ මේ වෙනකොට විභාගේ මාස 6ක් වගේ පොඩි කාලයක් තියෙන්නේ. ඒකට ස්ට්‍රක්චර්ඩ් එක සහ IC එක කලින් සතියේ තිබිලා ලිපයිට ලිව්වා. ඉතින් මට ඒක ලියා ගන්න බැරි වෙනවා. හේතුව මම ඉස්සරේ ක්ලාස් එකට එනකොට මට කර්මාන්ත පාඩම SPD ෆිසිකල් ටික ඒ සෙට් එකම මට තිබ්බේ නැහැ. ඊට මම ඉස්සරේ රිවිෂන් එකේ තමයි ඒ ටික අරගත්තේ. මට MCQ 20යි. එදා අස්සර මගෙන් එනවා මට MCQ ක්ලියර් කියලා. මම දුන්නට MCQ 20යි තියෙන්නේ. ඉස්සර මට කිව්වා රිවිෂන් එකට ජොයින් වෙන්න කියලා. ඊට පස්සේ ඉතින් MCQ විදිහට රැට් කරගෙන ගියා. මට එක්සෑම් එකේ කෙමිස්ට්‍රි වලට MCQ 40යි. පටන් ගත්තේ 20. එතකොට බලන්න ඔයාලට දැන් කොච්චර ලොකු කාලයක් නේද මොනවද කරන්න බැරි. මම වගේ කෙනෙක් ඒ වගේ මට්ටමකට ආවනම් ඔයාලට බැරි විදිහක් නැහැ. මේකට ලොකුම එෆර්ට් එක දුන්නේ සර්. සර් කියපු වචනත් එක්ක තමයි මම වැඩට පිටස්ටයින් ආයි නැගිට්ටේ. ඉතින් සර්ට ගොඩක් thank you සහ ගොඩක් පින්. මම අදින තැනට සර් ගොඩක් එන්න සර් ගොඩක් උදව් කළා. ඒ විදිහට ඉස්සරහට ටික කරගෙන යන්න. කවදාවත් ඔයාලා ඉන්න තැනින් උඩට යනවා මිසක් යටට නම් යන්න එකක් නෑ. සර් මේ විදිහට වැටෙන්න කරගත්තා. මාස 6කින් එකක් ගන්න පුළුවන් වුණා නම් මාස 9ක් ඔය අපිත් එක්ක හිටියොත් ඔයාලට එකක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ අන්තිම මාස ටිකේ අපිත් එක්ක සෙට් වෙලා මෙඩිසින් ඉන්ජිනියරින් වගේම කැම්පස් දීපු ළමයි ගුණ ප්‍රමාණයක් අපේ ක්ලාස් වල ඉන්නවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න, එකතු වෙන්න ඉන්න අයට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙනම් අපි 2020 රිවිෂන් එක පටන් ගන්නවා අංගල්ල මාතර තිස්ස නගරවල දෙසැම්බර් මාස මුල ඉඳලා. අපේ ඔන්ලයින් රිවිෂන් එකට සම්බන්ධ වෙන ළමයි 5 නම්බරයකට WhatsApp message එකක් දාන්න. කියන්න මතක වුණා මේක නිකම් රිවිෂන් එකක් නෙවෙයි කොටලා පොනවා මුළු සිලබස් එකම.